හයි මම ප්‍රසා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ ඔයාගේ ෆේස් ෂේප් එකට ගැලපෙන හෙයාර් ස්ටයිල් කිහිපයක් ගැන. මේ වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ part 2. ඉතින් මම මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකක් කරා හෙයාර් ස්ටයිල් එකක් තෝරගන්න කලින් ඔයා දැනගන්න ඕන මොනවද කියන එක ගැන. මම එතනදිත් ෆේස් ෂේප් එක ගැන සඳහන් කරා. මේක බලන්න කලින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. description එකේ තියෙනවා. නැත්නම් මේ උඩින් පෙන කාඩ් එකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එක. ප්‍රධාන වශයෙන්ම ෆේස් ෂේප්ස් වර්ග කිහිපයක් තියෙනවා. ඒ ෆේස් ෂේප්ස් අතර රවුන්ඩ්, ඕවල්, ස්ක්වයර්, ඩයමන්ඩ්, ට්‍රයැන්ගල්, රෙක්ටැන්ගල්, හાર્ට් කියන මේ ෆේස් ෂේප් ටික තමයි ප්‍රධාන වෙන්නේ. අපි මේ හැම ෆේස් ෂේප් එකකටම ගැලපෙන හෙයාර් ස්ටයිල්ස් දෙක ගානේ කතා කරමු. ඉතින් මම මේ හැම ෆේස් ෂේප් එකකටම අදාළව කතා කරන හෙයාර් ස්ටයිල්ස් දෙක ඕන වයසක කෙනෙක්ට ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එතනදී ෆේස් ෂේප් එකට අදාළ හෙයාර් ස්ටයිල්ස් දෙක ගානේ කතා කරාම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොන වගේ හෙයාර් ස්ටයිල් එකක්ද ඔයාගේ ෆේස් ෂේප් එකට ගැලපෙන්නේ කියලා. පළවෙනි ෆේස් ෂේප් එක තමයි ඩයමන්ඩ් ෆේස් ෂේප් එක. ඩයමන්ඩ් ෆේස් ෂේප් එක කියන්නේ ගොඩක් ෆීචර්ස් පේන ෂාප් ෆේස් එකක්. ඉතින් මේකට ගැලපෙන හෙයාර් ස්ටයිල්ස් දෙක තමයි සයිඩ් ස්වැප්ඩ් and සයිඩ් පාර්ට්. මෙන්න මේ දෙක ක්ලාසිකල් හෙයාර් ස්ටයිල් එකක්. ඉතින් මේක ගැලපෙන්න ගොඩක් වෙලාවට ඔය ඔෆිස් වර්ක් කරන නැත්නම් ෆෝමල් වගේ වැඩ කරන අයට. මේ දෙක තමයි ඩයමන්ඩ් ෆේස් ෂේප් එක කියන කෙනෙක්ට මේක හොඳට මැච් වෙනවා. සහ මේකෙන් ක්ලාසි ලුක් එකක් ඔයාලට ලැබෙනවා. ඒ කියන්නේ ඩීසන්ට් ලුක් එකක් ඔයාලට ගන්න පුළුවන්. සයිඩ් පාර්ට් and සයිඩ් ස්වැප්ඩ් කියන මේ හෙයාර් ස්ටයිල් දෙක. ඊළඟ හෙඩ් ෂේප් එක තමයි ට්‍රයැන්ගල් and හાર્ට් කියන්නේ. ඉතින් ට්‍රයැන්ගල් and හાર્ට් කියන දෙකම එකට දාලා තමයි මම මේකද කතා කරන්නේ. මෙන්න මේ හෙඩ් ෂේප් දෙකටම ගැලපෙනම හෙයාර් ස්ටයිල් දෙක තමයි ටෙක්ස්චර්ඩ් ක්‍රොප් and classic pompadour කියන්නේ. ඉතින් මේ දෙක ගොඩක්ම trending hair style දෙකක් මේ වෙනකොට. ඉතින් මේක ඔයාලට අනිවාර්යෙන් try කරලා බලන්න පුළුවන්. triangle and heart shape එකක් තියෙනවා නම් අනිත් එක මේක ඕනම කෙනෙක්ට ඕනම තැනකටත් ගැලපෙනවා. ඊළඟ face shape එක නැත්නම් head shape එක තමයි round කියන්නේ. ඉතින් round කියන්නේ round face shape එකක් තියෙනවා කියන එක. ඉතින් මෙතනදී flat hair එකක් තියෙන එක කොහොමත් කරන්න බෑ. ඉතින් මෙතනදී ලස්සනම hair style එකක් තමයි quiff කියන්නේ. quiff කියන්නේ මේ දවස්වල trendingම hair style එක ලංකාවේ. ඒ වගේම normal pompadour. ඉතින් මේ දෙක ඕනම කෙනෙක්ට ගැලපෙන ඕනම 30ට අඩු කොල්ලන්ට හොඳටම ගැලපෙන ට්‍රෙන්ඩින්ම හෙයාර් ස්ටයිල් එක තමයි quiff කියන්නේ සහ normal pompadour කියන්නේ. ඊළඟ oval head shape එක නැත්නම් face shape එක. ඉතින් මේ head shape එකට තියෙන හොඳම හෙයාර් ස්ටයිල් දෙක තමයි slick back and messy hairstyle. slick back කියන්නේ කොණ්ඩේ පිටිපස්සට මෙන්න මේ විදිහට පීරන එක. messy hairstyle එක කියන්නේ මෙන්න මේ වගේ free hairstyle එකක්. ඉතින් මේ දෙකම ඔයාලට අවස්ථානුකූලව භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ slick back වගේ දෙයක් formal වගේ දෙයකට තැනකට ඔයාලට සූට් වෙනවා. messy hairstyle එක ඔයාලට ඕනම formal නැති අවස්ථාවක use කරන්න පුළුවන්. ඊළඟ head shape එක නැත්නම් face shape එක තමයි square face shape එක. ඉතින් square head shape එකට ගැලපෙන hair cuts තමයි crew cut and textured crop කියන්නේ. ඉතින් මේ දෙකත් trending hair styles. ඉතින් මේ දෙකත් ඔයාලට ඕනම තැනකට ඕනම වයසක කෙනෙක්ට ගැලපෙනවා. මම කියන්නේ අවුරුදු 30ට අඩු කොල්ලෝ ගැන. ඉතින් මේ ටික තමයි මූලික වශයෙන් මම අද කතා කරපු hair styles ටික. ඉතින් මම දෙකක් කතා කරා. ඔයාලට මේ දෙක අවස්ථානුකූලව ඔයාලට ගැලපෙන විදිහට එකක් තෝරගෙන style කරන්න පුළුවන්. ඉතින් මම කිව්වා මේ වීඩියෝ සීරීස් එකේ part 2 එක තමයි මේ වීඩියෝ එක කියලා. ඉතින් මේකේ part 3 එක තමයි 2025 trending hair styles list එක. ඉතින් ඒක බලන්න subscribe කරලා තියාගන්න මගේ channel එක notification icon එක click කරන්න. අනිත් එක තමයි මේකේ part 4 එක එනවා. part 4 එකේදී මම කතා කරන්නේ එක වයස් වලට අදාළ වයස් වලට ගැලපෙන විදිහට කොහොමද hair styles කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා set වෙන්න මගේ channel එකත් එක්ක comment එකකින් ඔයාලට හිතන දේ දාන්න. මේ වීඩියෝ එක like කරන්න. එතකොට තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක පෙන්නයි. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙන්නකම් ජය.